සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR Academy channel එකෙන් අරගෙන එන්නේ JavaScript වල අපේ JavaScript video series එකේ තවත් වැදගත් වීඩියෝ එකක්. මේක ඉක්මනින් මම අරගෙන එන්නම් ඔයගලන්ට කොහොමද JavaScript වල output එකක් ගන්න පුළුවන් කියලා බලන්න. සාමාන්‍යයෙන් අපි JavaScript විතරක් නෙමෙයි ඕනම program එකක output එකක් දෙනකොට ඔය print කියන command එක ගොඩක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ දැකලා ඇති print කියන command එකත් එක්ක print line, print fn ඔය වගේ එක එක functions පාවිච්චි වෙනවා. දෙයක් print කරගන්න JavaScript වල print command එක තියෙනවා. නමුත් අපි ඊටාම අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඊට වඩා JavaScript වල අපි output කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මුලින්ම බලමු ඔයාලා JavaScript ඇතුළෙන්ම දෙයක් print කරගන්නවා නම් කොහොමද කරන්න කියලා. ඔයගොල්ලෝ කලින් දැකලා ඇති මම debugging purpose එකට පාවිච්චි කරපු ප්‍රසිද්ධම output part එකක් තමයි console log කියලා කියන්නේ. මේ console log එක ඇතුලේ මට පුළුවන් ඕනම data type එකක් mention කරගන්න. උදාහරණයකට මම දුන්නොත් එහෙම string එකක් ප්‍රසාද් කියලා. මේ string එක ඔයාලා කලින් ඕන තරම් දැක්කා. මම output කරගත්ත console එක ඇතුලේ. හරි. ඒතර console log එක අපි මේ program එකේ programmatically දෙයක් output කරගන්න පාවිච්චි කරන ප්‍රධාන method එකක් debugging purpose එකට. තවත් එක දෙයක් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් window කියන browse object model එකට log වෙලා මේකේ තියෙන අපිට alert window.alert එකෙත් මම අර ප්‍රසාද් කියන එකම represent කරගත්තොත් output කරගත්තොත් මේ page එක load කරනකොට ඔයගලන්ට එනවා මෙන්න මෙහෙම alert box එකක් this page says කියලා මගේ string එක එනවා. මේක ඇතුලේ string numbers ඕනම calculation එකක් වුණත් දාගන්න පුළුවන්. right. මේකේ short form එක තමයි මේ window කියන එක අයින් කරගන්න. හේතුව browser object model එක ඔයගොල්ලෝ use කරනවා නම් ඒ browser object model එකේ තියෙන මොකක් හරි module එකක් use කරනවා නම් browser object model එක මම mention කරේ නැතුව හිටියොත් එයා by default ගන්න window. ඒ කියන්නේ මේක window dot කියන එක නැතුවත් වැඩ කරනවා. window dot කියලා එන ඕනම window browser object model එකේ තියෙන module එකක් ඔයගොල්ලෝ use කරනවා නම් ඒකට window කියන එක use කරන්න ඕනේ නැහැ. ඒක optional. නමුත් window browser object model එක නැතුව වෙනත් ඕනම module එකක් use කරනවා නම් ඔයගොල්ලෝ ඒ අදාළ module එක mention කරන්න ඕනේ. browser object model ගැන අපි වෙනම වීඩියෝ පාඩමක් කරනවා. ඒ නිසා අපි ඒක ගැන වැඩිදුර විස්තර එතනදී බලමු. මේකත් මේ alert එකත් ඔයගලන්ට program එක ඇතුළේදීම JavaScript එක ඇතුළේදීම දෙයක් output කරගන්න පුළුවන් තවත් ක්‍රමයක්. අපි ඊළඟට බලමු කොහොමද program එකෙන් එළියේ ඔයගොල්ලෝ div එකක් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් HTML body එක ඇතුලේ ඒ වගේ දෙයකට කොහොමද program එකක් ලියාගන්නේ කියලා. උදාහරණයකට මම body එක ගත්තොත් එහෙම මෙහෙම. මේක ඇතුලේ මම div එකක් දාන්නම්. මේකට මම id එකක් දෙන්නම් id equals div1 කියලා. මේ div1 එකට පස්සේ ඔයාලට පුළුවන් body එක ඇතුලේම අලුත් script tag එකක් දාගන්න. මේ script tag එක ඇතුලේ මම දෙන්නම් document.get element by id document object එකට මම දැන් connect වෙන්නේ. ඒක ඇතුලේ තියෙන get element by id method එක use කරලා මම id එක mention කරන්නම් div1 කියලා. දැන් මේකෙන් එයා අඳුරගත්තා මෙන්න මේ div එකට තමයි මොන හරි කරන්න ඕනේ කියලා. මෙන්න මේකේ මැද්දේ මම ප්‍රසාද් කියලා text එකක් දාගන්න ඕන නම් අන්න ඒක මට කරගන්න පුළුවන් dot inner text කියන command එකෙන් equals ප්‍රසාද් කියලා දාගත්තොත් මට මෙන්න මේ page එක render කරාම මෙතනින් එනවා මේ දැන් page body එකේ වදින්නේ ප්‍රසාද් කියලා. හරි. මේකට මට ඕන නම් inner html දාගන්න පුළුවන්. inner html කියන එක දාගත්තොත් ඔයාලට කෙලින්ම html tag එකක්ම mention කරන්න පුළුවන්. උදාහරණයට මම දාන්නම් h2 කියලා. එතකොට text tag විතරක් නෙවෙයි මට කෙලින්ම HTML tag එකක්ම mention කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒක තමයි inner HTML සහ inner text අතර වෙනස. මෙන්න මේ වගේ methods කීපයකින් අපිට පුළුවන් අපේ JavaScript හරහා outputs පාවිච්චි කරගන්න. මේකෙන් ගොඩක් වෙලාවට ඔයගලන්ට හම්බෙයි console.log ඊළඟට alert. ওই දෙක ඔයගලන්ට ගොඩක්ම හම්බෙයි අපේ ඉස්සරහා පාඩම් වලදී. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.